රටක දැයක අනාගතය නිර්මාණය වෙන්නේ සමාජයට වැඩදායි පුරවැසියන් නායකයන් නිර්මාණය වීම තුළින්. එහෙම පුරවැසියෙක්, එහෙම නායකයෙක් බිහි වෙන්න නම් ඒ පුද්ගලයාගේ මූලික පදනම වෙන ළමා කාලය නිසියාකාරව ගොඩනැගෙන්න අවශ්‍යමයි. හරියට පළදාව බලාපොරොත්තු වෙන පැලයකට අවශ්‍ය හිරුවෙලිය, ජලය, පොහොර ලබා දෙනවා වගේ. ඒ වගේම දරුවන්ටත් නිසියාකාරව දැනුම, කුසලතා, ආකල්ප ලැබෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන විදිහට, පෙරපාසල් විදිහට ඒ වගකීම හරියාකාරව හඳුනගෙන මේ කටයුත්ත වසර ගණනාවක් පුරා මේ විදිහට ඉදිරියට කරගෙන එන්නේ. අපි හොඳ උණුසුම් අත්පොළ සන්නාදයකින් ආරම්භ කරමු මේ අරුණළු පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය. අද දිනේ උත්සව සභාව ආරම්භ කිරීමට මත්තෙන් අපි සෝදානම් අපේ ආගමික වතාවත් වලට පෙරමුණ දෙන්න. ඒ වෙනුවෙන් අද මෙම සභාවට වැඩමවා වදාළ ශ්‍රී සෝමරතන බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිකාරී ශාස්ත්‍රවේදී බස්නාගල සමිත රතන හිමියන්ට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. පංචශීලයේ සමාදන් වීම සඳහා හැමදෙනාම තෙවරක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් අපි ඊළඟට සූදානම් අපි සංස්කෘතියට ගරු කරමින්, ඒ සංස්කෘතිය අගය කරමින්, ඒ සංස්කෘතිය එළිය කරමින් අපි සූදානම් චිරාගත සම්ප්‍රදාය අනුකූලව පොල්තෙල් පහන් සිලු ආලෝකමත් කරන්න. පොල්තෙල් පහන ආලෝකමත් කිරීම වෙනුවෙන් මම තාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද්දින අපගේ ආරාධනෙන් මෙහි පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තිය ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය නයනා දමයන්ති මහත්මිය, ඒ වගේම ජාතික ජනබලවේගයේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී යුවී සුනිල් චන්ද්‍රසිරි මහත්මයාට, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු විකාශන පාලක හර්බර්ට් වුල්ෆ් මහතාට, ඒ වගේම තමයි අවිස්සාවේල මූලස්ථාන පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් සැරයෙන් ධම්මිකා ලක්ෂාන්ති මහත්මියටත් අපි ආරාධනා කරනවා.
ඒ වගේම තමයි අද දවසේදී මෙම ස්ථානයට සම්මිලන ආදරණීය දෙමාපියන්ගෙන් දෙමාපියෙක්ටත් ඒ වගේම අපේ ගුරු මණ්ඩලයෙන් ගුරුතුමියකටත් ආදරණීය දරුවෙකුටත් ආරාධනා කරනවා පොල් තෙල් පහන ආලෝකමත් කරන්න. ඒ වගේම අරුණළු පෙර පාසලේ අපේ විදුහල්පතිතුමිය අචලා බටවල මහත්මියටත් ආරාධනා කරනවා පොල් තෙල් පහන ආලෝකමත් කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අරුණළු පෙර පාසල කිව්වහම බොහෝ කාලයක් පුරාවට මේ පෙර පාසල ආරම්භ කරලා 7 වෙනි වතාවටත් අතිසාර්ථකව මම හිතන විදිහට 7 වෙනි වතාවට අතිසාර්ථකව මේ සංවිධානය වන විවිධ ප්‍රසංගයේ 6 වතාවක් හෝ 5 වතාවක් මම නිවේදන කටයුතු සිදු කරලා තියෙනවා මේ වේදිකාවට එන්නේ දෙවනි වතාවට. ඉතින් ඒ විදිහට සාර්ථකව සංවිධානය වන අද මේ දරුවන්ගේ ඔබේ දරුවන්ගේ විවිධ ප්‍රසංගයට පැමිණි ඔබව පිළිගන්නට ඔබව ආමන්ත්‍රණය කරන්නට අපි ආරාධනා කරනවා අරුණළු පෙර පාසලේ ප්‍රධානාචාර්යනි අචලා බටවල මහත්මියට වේදිකාව ඒ වගේම ඔබව ආමන්ත්‍රණය කරමින් ඔබ සියලුම දෙනා පිළිගන්න. සුබ සන්දාවක් සියලුම දෙනාටම. මුලින්ම මා මේ වෙලාවේ ගෞරවයෙන් පිළිගනු ලබනවා නමස්කාර පූර්වකව ආරාධනෙන් මෙහි වැඩමවා වදාළ ශ්‍රී සෝමරතන බෞද්ධ මධ්‍යස්ථාන විහාධිකාරී ශාස්ත්‍රපති බස්නාගල සමිත රතන හිමි ඇතුළු අරුණළු පෙර පාසලේ 7 වෙනි වරට පැවැත්වෙන වාර්ෂික විවිධ ප්‍රසංගය වෙනුවෙන් අප ආරාධනය පිළිගෙන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙහි පැමිණ ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය නයනා දමයන්ති මහත්මිය තාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී UV සුනිල් චන්ද්‍රසිරි මහතාවත් ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු විකාශන පාලක හර්බර්ට් උල්ෆ්ස් මහතා සහ මැතිණිය ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අවිස්සාවේල මුලස්ථාන පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් සැරය ධම්මිකා ලක්ෂාන්ති මහත්මියවත් ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම 7 වෙනි වරටත් අප අරුණළු පෙර පාසලේ විවිධ ප්‍රසංගය සාර්ථකව කරගන්නට මාහට සහාය වූ මගේ ගුරු මෑණිවරුන් දෙමව්පියන් දරුවන් ඇතුළු සියලු දෙනා ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. ස්තුතියි. අපි හොඳ උණුසුම් අත්පොළ සන්නාදයකින් ඔවුන්ව වේදිකාවේ පිළිගමු. මේ අරුණළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ පූජා නර්තනය. මහරජ සතර අතින් ඇවිදි පිරිත්තැන් ඉසිති පුතුනේ පුවක් මල්කිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත්තැන් ඉසිති පුතුනේ පුවක් මල්කිනිත්තෙන්
පලා ප්‍රතිබැනන් කෙලවට හංස පියාපත් අලමින් පලා ප්‍රතිබැනන් කෙලවට හංස පියාපත් සලමින් නුඹේ පායතු සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුනුන් වේ සරත් සුබ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා සතරවරම් දෙව් මහරජ සතර අතින් ඇවිදි පිරිත්තන් සිටි පුතුනේ පුවක් මල් ගිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත්තන් සිටි පුතුනේ පුවක් මල් ගිනිත්තෙන් කලාවැව්දියේ පුත්තල නෙලාගෙන ඇඟිලි පොකුරට කලාවැව්දියේ පුත්තල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දොර බලා හිඳිනවා වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරු මුනි විහාරය ළඟ අන්න ඉන්නවා ඉසුරු මුනි විහාරය ළඟ අන්න ඉන්නවා සතරවරම් දෙව් මහරජ සතර අතින් ඇවිදි පිරිත්තන් සිටි පුතුනේ පුවක් මල් ගිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත්තන් සිටි පුතුනේ පුවක් මල් ගිනිත්තෙන් අපේ පොඩි පන්තියේ පුංචි දරුවෝ ටික ලෑස්ති වෙලා ඉන්නවා මේ ලස්සන ගීතයට නර්තනයක් ඉදිරිපත් කරන්න. අපි උණුසුම් මත්පොළ සන්නාදයකින් නැවතත් ඔවුන්ට ආරාධනා කරමු. Aragena podi kude
හරි. දැන් අපි සූදානම් මීළඟට තවත් විශේෂාංගයකට එමු නැත්නම් ඊටාම සංස්කෘතිකාංගයක් නරඹන්න. අපි දැන් හොඳ අත්පොළ සන්නාදයකින් අපේ ලොකු පන්තියේ දරුවන්ට ආරාධනා කරමු පතුරු නර්තනය වෙනුවෙන්. අපි මීළඟට ආරාධනා කරන්න සූදානම් පොඩි පන්ති අපේ දරුවන්ට. ඒ නිසා හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. දේ දුන්නේ කියන්නකෝ. අනේ මටත් පාටට
ලස්සනයි ඒ වාගේ පුංචි පුංචි අපිත් ලස්සනයි ඒ දුන්නේ කියන්නකෝ පාට කොයින්දෝ සමනලුන්ගේ අත්තටුවල ගෑවේ හොරින්දෝ අනේ මටත් පාට ටිකක් ගෙනත් දෙන්නකෝ ඒ ලස්සන පාට වලින් රූප අඳිමුකෝ පාට වලින් තමයි ලොවම ලස්සන වන්නේ කී කියලා තමයි ඔබව සතුටු කරන්නේ අම්මාගේ දැස් වලින් කඳුළු වැටෙන්නේ ඇස් නොපෙනෙන මල්ලියගේ නලල සිපින්නේ ඇස් නොපෙනෙන මල්ලියගේ නලල සිපින්නේ දේ දුන්නේ කියන්නකෝ පාට කොයින්දෝ සමනලුන්ගේ අත්තටුවල ගෑවේ හොරින්දෝ අනේ මටත් පාට ටිකක් ගෙනත් දෙන්නකෝ ඒ ලස්සන පාට වලින් රූප අඳිමුකෝ දේ දුන්නේ කියන්නකෝ පාට කොයින්දෝ සමනලුන්ගේ අත්තටුවල ගෑවේ හොරින්දෝ අනේ මටත් පාට ටිකක් ගෙනත් දෙන්නකෝ ඒ ලස්සන පාට වලින් රූප අඳිමුකෝ 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 ඔබේ මතකයේ නැවත අවදි කරගෙන යන්න හදනවා අර ජාතික රූපවාහිනී විකාශය වෙච්ච මේ කාටුන් කිහිපයක ගීත වලින් ඔබට රංගනයක් ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා ගීත ටික ඔබ අහන්න අත්වල සන්නාදයක් එක්ක ඔබේ අතීතයට යමු කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරී මෙයා තමයි කූඹි කලේ නිසි බලධාරී කරපාගෙන කරදර ඉවසන්නේ කලුයි සිත් කලුයි කූඹිච්චි අඩිසර ගමනයි කම්මැලි පෙරදෙයි කතා අඩුයි වැඩ කූඹිච්චි කූඹිච්චි අපේ කූඹිච්චි මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරී කළු පාටට සුදු ගති ගුණ දෙන්නේ බොරු කුල්ද රැවටිලි පන්නන්නේ උත්සාහයමයි සහයෝගයමයි සමගි බලේ මත ජය ගන්නේ කූඹිච්චි අපේ කූඹිච්චි පාලනා පාලදී නරවල් මාසිරි රන්දේ රසරයි කූඹියෝ කෙහෙල් මලට ජය වේවා කේල් ගෙඩිත් වැජ වේවා කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා කෙහෙල් මලට ජය වේවා කේල් ගෙඩිත් වැජ වේවා කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා
පුංචි පැංචි තුන නැන මිස නෑ අංචි මේ සෙල්ලංගය පුංචි යහපත් ආරංචි කෙහෙල් ගෙඩිය කන්නේ පාරේ ලිස්සන්නේ ඇයි වැටි වැටි නැහෙන්නේ දුක දැන දැන මිනිසුන්නේ සමගින් කෝලි කුට්ටුලා විඳී අනුන්ගේ සුබසෙත එකමුතු වීලා දුකේදි සිටිනා මිතුරන් රත්තරන් වටි දුවේ පුතේ ඉන්න ඕන රටට වැඩක් නේ මේවා කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා කෙහෙල් මලක ජය වේවා කෙහෙල් ගෙඩිත් වැජ වේවා කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ දඟර වලිග ලපවානර දස්කම් දක්වනවා අහසේ ඉල යතේ වලිගෙන් ගෙඩි කඩතේ පරිබර කරට අරන් දඩයන් පිරිහිලා යතේ වලිගාවට්ටියගෙන පළවැල නෙලයි පුතේ ඔන්චිල්ලා පදිතේ දරුවන් පත්ලවතේ එයි සමගිය රකිමින් සතුනට සෙනෙහ දෙතේ දිය කරනම් පාන වලිගා ඔරුවේ නැගෙන පෙරලෙයි රෝද ගසා මිත මිතුරන් සනසලා දිය ගොඩ හැම යාලු ඒ හැම සනසලු වලිගය වැජ වේලු අපිටත් නිමි වේලු අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ දඟර වලිග ලපවානර දස්කම් දක්වනවා අහසේ ඉකිල යපා වලිගෙන් ගෙඩි කඩකේ පරිබර කරට අරන් දඩයන් පිරිහිලා යතේ අපි ආරාධනා කරනවා ලංකාවේ විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරයන් වෙනුවෙන් ගුරු මෑණිවරුන් රට පුරා ගොස් ඔවුන් පුහුණු කරන දරුවන්ට හරි දේ දෙන්න පුහුණු කරන ඒ වගේම රට පුරා සිටින ගර්භණී මව්වරුන් වෙනුවෙන් සෞන්දර්යාත්මක සත්කාරයක් දියත් කරමින් මේ වන විට ලංකාව පුරා Tamanගේ ශ්‍රමය කිසිදු මුදලක් අය නොකර කිසිදු වාසියක් බලාපොරොත්තු නොවි Tamanගේ ශ්‍රමය ලබා දෙන කෙනෙක්ට අපි ආරාධනා කරනවා ගීතයත් එක්ක කතාවකට අපි ආරාධනා කරනවා ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය නයනා දමයන්ති මහත්මියට එන්න වේදිකාවට එතුමිය එන්නේ කතාවක් කරන්න නෙවෙයි එතුමිය එන්නේ ගීතත් එක්ක ඔබත් එක්ක කතා කරන්න. මොකද ඇයි ඉන්නේ ඔබත් එක්ක වගේම ඔබගේ දරුවන් එක්ක. අපි ඇයට ආරාධනා කරමු අත්පොළ සන්නාදයකින්. දරුවන්ගේ ලෝකේ හරි වෙනස්. ගෙරිඳු කිව්වා වගේම ඔබ දන්නවා අරුණරු පෙළ පාසලේ තියෙන ඒ විදුහල්පතිතුමිය මගේ සොයුරිය. ඉතින් ඒ නිසා මේක මට ඇත්තටම gedara වගේ ඒ නිසා ලොකු හරබර කතාවකටත් එහා මට හිතුණා මේ වෙලාවේ ඇත්තටම විවිධ ගැටලු මැද්දේ කොහොම හරි දරුවන් වෙනුවෙන්ම කැපවෙච්ච ගුරුවරියක් තමයි ඔබේ
පෙර පාසලේ ගුරුතුමිය. ඉතින් ඇයගේ තිබිච්ච මේ ශක්තිය ඇය හැමදාම ඒ විදිහෙන්ම පවත්වාගෙන ගියා. ඇත්තටම ඒක ගැන අපි හැමෝටම විමතියට පත්වෙච්ච අවස්ථාවක් තිබුණා. මොකද ඇය රෝගාතුරව හිටියා කාලයක්. නමුත් ඇයට සහාය වෙච්ච අනිත් ගුරුතුමියන්ලත් එක්ක ලොකු දිග ගමනක් ඇය ආවා. අද මේ ප්‍රසංගය බලනකොට මට හිතෙන්නේ ඇය ජීවිතේ දිනලා කියන එක තමයි මට හිතෙන්නේ පුංචි ළමයින්ගේ ලෝකය නිසා. ඉතින් ගීතයකට ගිහිල්ලාම අපි ටිකක් කතා කරමු. වගේ මුව පැටියන් වගේ හා පැටියන් වගේ මුව පැටියන් වගේ සමනලයින් වගේ රැඟුම් රඟන අගේ පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු ගස්වල මල් පිපේ පිපිච්ච මල් වගේ රැඟුම් රඟන අගේ වනන්තරේ අපේ ගස්වල මල් පිපේ පිපිච්ච මල් වගේ රැඟුම් රඟන අගේ පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු පුංචි හපන්නු බලන්න මේක කියනවා හා පැටියන් වගේ මුව පැටියන් වගේ. එහෙමයි මෙතන දැන් ඔබ දැක්කා. සමනලයින් වගේ රැඟුම් රංගනාගේ පුංචි ළමයින්ගේ ලෝකේ හරියට මේ පරිසරයේ ඉන්න ලස්සන සත්තුන්ට තමයි මේ සත්තුන්ගේ ක්‍රියාකාරකම් වලට තමයි මේ සමාන කරලා තියෙන්නේ. නිල් මානෙල් විලේ රන් මාළුවෝ වගේ පීනා යන අගේ රැඟුම් රඟන අගේ නිල් මානෙල් විලේ රන් මාළුවෝ වගේ පීනා යන අගේ රැඟුම් රඟන අගේ. ඒ කියන්නේ මාළුවෝ කොච්චර එක එක පාට මාළුවෝ කොච්චර ලස්සනට පීනගෙන යනවද ඒ වගේ තමයි පුංචි ළමයින්ගේ මේ රැඟුම් පුංචි ළමයින්ගේ දක්ෂතා. ඊට පස්සේ කියනවා වනාන්තරේ අපේ ගස්වල මල් පිපේ පිපිච්ච මල් වගේ රැඟුම් රඟනාගේ. මේ පරිසරයේ තියෙන ලස්සනම සුන්දර දේවල් වලට තමයි පුංචි ළමයාව සමාන කරලා තියෙන්නේ. ඉතින් ළමයි කියන්නේ මට හිතෙන්නේ මේ ලෝකේ තියෙන ඉතාම සුන්දරම අව්‍යාජම වස්තුව නේද? එහෙමනේ. මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පාසැල මේ ළමයින්ගේ පොළව යටයි නොපෙනෙන්නේ තදින් වැස්ස වහින කලේ මල් පාසැල වතුර වලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට. පුංචි ළමයි මේ පරිසරයේ ඉන්න ලස්සනම සමනල්ලු මල් වලට සමාන කළා. අම්මයි තාත්තයි ඉරයි හඳටයි සමාන කළා නේද? එහෙමනේ. මවයි පියයි එකතු වෙලා ගහයි වැලයිසේ
ගහයි වැලයි වගේ හිටියොත් තමයි ලස්සන ගෙඩි ලස්සන මල් මේ ගහේ හැදෙන්නේ. එක තැනක ඉඳගෙන එක මගක ඉඳගෙන ළමයි දිහා ළමයින්ට උදව් කරනවා නම් හරියට ලස්සන මල් ලස්සන ඵල බලන්න පුළුවන් නේද? මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ මල් වැව්වා ලුව මැව්වා ඉරයි හඳයි සේ. ළමයි හරි කැමති අම්මයි තාත්තයි එකට ඉඳගෙන තමන්ට තමන්ගේ ලෝකෙට දරුවන්ගේ ලෝකෙට ගිහිල්ලා අම්මටයි තාත්තටයි එකට ඉඳගෙන දරුවන්ව යහමඟට යොමු කරන්න පුළුවන් නම් පුංචි දරුවෝ හරි ලොකු තැනකට එනවා. දෙන්න දෙපැත්තෙන් ඇදලා හරියන්නේ නැහැ. එක තැනක ඉඳගෙන තමයි අපි දරුවෝ දිහා දකින්න ඕනේ. සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්. එහෙම කියනවා අම්මා. හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹලා ගන්. එහෙම කියන්නේ තාත්තා. තේරෙනව නේද? ඒ දෙන්නගේ ස්වභාවය දෙකක්. දායාදය තමයි අපි මේ දෙන්න එකට එක්කහුව වෙලා දෙන ලස්සනම ලෝකය. ඒ ලෝකේ තමයි පුංචි දරුවන්ට අම්මයි තාත්තයි එකතු වෙලා දෙන්න ඕනේ. ඉතින් අපි මේ පණිවිඩයත් එක්ක මං ඇත්තටම හරි සතුටු වුණා අද දවසේ මේ ලස්සනට මේ නර්තන අංග නිර්මාණය කළා තියෙනවා. ඒ නර්තනය නිර්මාණය කරපු ඒ ගුරුත් මහත්මියටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇයට නිතරම හේවණල්ලක් වගේ ඉන්න එයාගේ ගුරුවරු මේ දෙමව්පියෝ ඒ වගේම යාළුවෝ සෑහෙන පිරිසක් ඇයගේ පිටිපස්සේ ඉඳගෙන මේ වැඩවලට උදව් කරනවා. විශේෂයෙන් ඇයගේ ස්වාමි පුරුෂයා මේ ගාමිණී අයියා ඒ වගේම පුතා. ඉතින් පුතා දැක්කහම පුතා සම්පූර්ණයෙන්ම එයාගේ ජීවිතේ ලොකු තැනකට ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඇත්තටම මේ උදාහරණෙම ඇති ඇයගේ ඒ හැකියාව ළමයි එක්ක ඉඳලා මේ ගත්ත අත්දැකීම එක්ක තමයි ඇය මේ ගමන යන්නේ. ඉතින් ඔබ හරි වාසනාවන්තයි. ඉතින් එහෙමනම් අපි සමුගෙන යමු. ආපහු දවසක ආයිත් ලබන අවුරුද්දෙත් අපිට එන්න පුළුවන් වෙයි නේද? එහෙම හිතමු අපි. අද පමණක් නොවේ අපට හෙටත් තියෙනවා අරුණලුකෙන් හිනෙහි නව දිනක් ලබනවා අඳුරෙන් බර ආකර තුල මැණික් දිලෙනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා මුනි සිරිපා පියුම් පිපුන මේ මහා දෙරණයි දිගන්තයේ ජය දද බැඳි හෙළදෑ වරුණයි එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි මෙම නිවහල් දිවි හිමියෙන් අපහට උරුමයි ඒ ඔබ ආමන්ත්‍රණය කළේ නයනා දමයන්ති මහත්මිය කියන්නේ අපේ ප්‍රධානාචාර්යතුමියගේ නැගණිය. දැන් මීළඟට අපේ දරුවන් සූදානම්ින් ඉන්න වේදිකාව පිටිපස්සේ තවත් ගීතයකට ලොකු පොඩි සියලුම දරුවන් ඔන්න දැන් වේදිකාවට එනවා. එන්නේ කිරිකිරි බෝලේ විශේෂාංගය වෙනුවෙන් නර්තනයක් ඉදිරිපත් කරන්න අපි අත්පොළ සන්නාදයකින් ඔවුන්ට ආරාධනා කරමු.
රත්ති පැටිය පිටේ රවුමක් ගිය වෙලේ මෙදා සැරෙත් ගමේ නිවාඩුවට ගියේ පුංචි රත්ති පැටිය පිටේ රවුමක් ගිය වෙලේ හිටි හැටියෙම මාව මඩට ඇදන් වැටුණ අනේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ කිරි 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 බෝලේ රැලි 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 නාලේ රවුමට 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 කැරකෙන තාලේ නිවාඩුවෙන්දා සෙල්ලම් වාලේ ගමේ ගලන ගඟේ සෙල්ලම් කළ වෙලේ දියබරියේ පීන පීන ආවානේ බොලේ ගමේ ගලන ගඟේ සෙල්ලම් කළ වෙලේ දියබරියේ පීන පීන ආවානේ බොලේ දුවන් ගිහින් මං එල්ලුනේ පොඩි මාමගේ කරේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ කිරි 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 බෝලේ රැලි 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 නාලේ රවුමට 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 කරකින කාලේ නිවාඩුවෙන්දා සෙල්ලම් වාලේ මේ වාගේ වැඩ වෙන්නේ මටම තමයි අනේ දැන් අපි සූදානම් කළ තිනවා දමිළ නර්තනයක්. දමිළ සංස්කෘතියට අනුව නිර්මාණය කරපු දමිළ නර්තනයක්. ඉතින් දරුවන් සූදානමින් ඉන්නවා අම්මේ තාත්තා දැන් ඇතුළට එන්න අපි නරඹමු මේ අර්නලු පෙර පාසලේ විවිධ ප්‍රසංගයේ දමිළ නර්තනය.
වේදිකාවට එන්න ඉන්නවා තව පිරිසක්. හැබැයි මෙයාලා දැන් මේ වේදිකාවේ කියන්නේ මේ පෙර පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් නෙවෙයි. ඔවුන් අධ්‍යාපනය හදාරා මේ වන විට පාසල් අධ්‍යාපනය දක්වා ගියපු සිසුන්. ඒ කියන්නේ ආදි ශිෂ්‍යයන්. Chittu ela mage lagin tattu kara horen
අපිත් එක දෙකතු වෙලා ඉන්නවා මේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලින් ප්‍රධානම ආයතනයක් වෙච්ච පොලිසියේ සේවය කරන ඊටාම වගකීම් සහගත නිලධාරිනියක්. අපි ආරාධනා කරනවා අවිස්සාවේල මූලස්ථානයේ පොලිස් මූලස්ථානයේ කාන්තා පොලිස් සැරයෙන් ධම්මිකා ලක්ෂාන්ති මහත්මියට ඔබ ආමන්ත්‍රණය කරන්න ඔබේ අත්දැකීම් එක්ක අපි ඔබේ අදහස් බෙදා ගන්න කැමතියි. ඇත්තටම මගේ දුව ඉගෙන ගත්තේ ටීචර්ගෙන්. ටීචර්ගෙන් ඉගෙනගෙන දැන් එයා යන්නේ සුභාරතී විද්‍යාලේ. දැන් එයා හොඳ තැනක ඉන්නවා. මේ වෙලාවේ ප්‍රථමයෙන්ම මම මේ අවස්ථාව ලබා දුන්න එකට ටීචර්ට ස්තුතිවන්ත වෙනවා. මට මේ වගේ අවස්ථා ටීචර් සෑහෙන්න ලබා දීලා තියෙනවා. මොන්ටිසෝරි යන කාලෙත් මට ටීචර් මේ වගේ අවස්ථා ලබා දීලා තියෙනවා. ඔයා පුළුවන් නම් කවින්දගේ අම්ම වචනයක් කියන්න අපේ දෙමාපියන් දරුවොන් වෙනුවෙන් කියලා මම ඒ වෙලාවෙත් ඒ අවස්ථාව ඇත්තටම සතුටින් බාරගත් අවස්ථා හැම වෙලාවෙම තියෙනවා. දැන් ගොඩක් කාල වේලාව ගිහිල්ලා මම කතා කරන්න යන්නේ ගොඩක් දුරට. මට ඇත්තටම කියන්න තියෙන්නේ මගේ අත්දැකීම් එක්ක මේ මල් වගේ පුංචි ළමයි ඇත්තටම ආරක්ෂා කරගන්න. දැන් අද සමාජයේත් එක්ක බලනකොට ඇත්තටම දුවෙක් විතරක් නෙවෙයි පුතෙක්වත් තමන්ගේ ගෙදර අම්මා තාත්තා වැඩට ගිහිල්ලා සීයා ආච්චි ළඟ දාලා යන්න සර්වන්ට් කෙනෙක් ගාව දාලා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ අවස්ථාවලදී අපි ඒ වගේ දේවල් වලට සෑහෙන මූණ පාලා තියෙනවා. මමත් මගේ දියණිය දාලා යන්නේ බබා බලා ගන්න තැනකට. ඒත් අපි වෘත්තීය මට්ටමින් අපිට කරන්න දෙයක් නැතුව තියෙනවා. ඒ නිසා මං ඔයාලගෙන් ගොඩක් වෙලා ගන්න කාලය ගන්න මේ අවස්ථාවේදී මං කියන්නේ මට කතා කරන්න පුළුවන් දෙමාපියන්ට. නමුත් මේක මේ වෙලාවක් කරගන්න මම කැමති නැහැ. මේ අවස්ථාවේ තව අයිටම් ගොඩාක් තියෙනවා ටීචර්ට කරගන්න. ඒ වගේම මං අතර ටීචර් නැවත වාරයක් අනේක ස්තුතිවන්ත වෙනවා. මම මේ වෙලාවේ මේකට මට ආරාධනා කරාට මං ඇත්තටම මේකට කැමතිෙන් හිටියේ මෙතන ඉන්නවත් දන්නේ වෙනුෂ නංගි. මං ගිය සතියේත් ලෑස්ති වෙලා ආව මේ වෙලාවටම මෙතෙන්ට 2 වෙනකොට. මං ඒ තරම්ම මට ඉන්ට්‍රස්ට් මේක මං ටීචර් නිසා මං අනිවාර්යෙන්ම එනවා කියලා ටීචර් පොරොන්දු වුණා. ඒ කියන්නේ මම හිතුවේ ගිය සතියේ කියලා මං ගිය සතියේත් ආවා. මං අනිවාර්යෙන්ම එනවා කියලා ටීචර් පොරොන්දු වුණා. ඒ නිසා මං ආයේ මං ඇත්තටම අතර ටීචර් විශිෂ්ටයි. අති විශිෂ්ටයි. මට කියන්න තියෙන්නේ එච්චරයි. මගේ දුව හදලා දුන්න මට. මං ඒක නිසා ටීචර් වෙනුවෙන් මේ අද විතරක් නෙවෙයි ඕන වෙලාවක මං එනවා ටීචර් වෙනුවෙන්. හැමෝටම මං කියන්නේ ඔයාලගේ දරුවෝ පරිස්සම් කරගන්න, ආරක්ෂා කරගන්න, දරුවෝ වෙනුවෙන් කාලය ගත කරන්න. අපේ රස්සාවත් එක්ක කොහොම හරි අපි දරුවෝ වෙනුවෙන් කාලය ගත කරගන්න ඕනේ. ස්තුතියි ගොඩක්. එතුමිය කතාවත් එක්ක ඒ කතාවටම සම්බන්ධ ලස්සන විශේෂාංගයක් ලෑස්ති කරලා තියෙනවා. මම කියන්නේ නෑ. අපි ඊට පස්සේ කතා කරමු. උණුසුම් මත්පොළ සන්නාදිකින් ආරාධනා කරමු. මේ ඔබ නොදකපු ඔබ පුදුම කරන විශේෂාංගයක්. එන්න නංගිලා එන්න මල්ලිලා ඔබේ හිතව
ගල්කිස්ස ප්‍රදේශයේදී මේ මන්ත්‍රිය දුරක පැදවූ මෝටර රථයක ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතාක්ෂයට පත් වූහ. ඊයේ මධ්‍යම රාත්‍රියේ ස්ථාන දෙකකදී අනතුරු සිදුව තිබේ. ගල්කිස්ස අධිකරණයේ අසලදී පළමු අනතුරු සිදුව ඇත. මේ අතර අකුරණ කුඩුගල ප්‍රදේශයේදී රේල් රෝහල් ගත කරන විට කැමරාකාරී මාර්ගයේ සිට බව රෝහල් බලන වෙළඳසැලක් පිට නවතා තිබුණා. සූදානමින් ඉන්නවා වේදිකාව ඔබට ඔබගේ සවනට ඉතා හොඳ ගීතයක් ගෙන එන්න අපි ආරාධනා කරනවා. ඒ ගීතය ගායනා කරන්න වෙනුෂා එදිරිසිංහ මහත්මියට හොඳ අත්පොළ සන්නාදකින් ආරාධනා කරමු.
අපි ආරාධනා කරනවා අරුණලු පෙර පාසලේ ලොකු පන්තියේ දරුවන්ට මේ ගීතය ගායනා කරන්න. මෙත්මල් පිපිදේවා සිත් තුළ මෙත්මල් පිපිදේවා. හොඳ අත්පොළ සන්නාදයකින් ආරාධනා කරමු අරුණලු පෙර පාසලේ ලොකු පන්තියේ දරුවන්ට. මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුළ කරුණා ඉතිරේවා මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා කරුණා හොඳ අත්පොළ සන්නාදකින් ආරාධනා කරමු ඉංග්‍රීසි නර්තනය වෙනුවෙන් ලොකු පන්තියේ සහ පොඩි පන්තියේ සියලුම දරුවන්ට. Na
අපි ඇවිල්ලා ඉන්නේ අද 7 වෙනි වරට සංවිධානය වෙච්ච අරුණළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ අවසානයේට මාස දෙකක පුහුණුවක් මාස දෙකක වෙහෙස වීම කැපවීම අගය කරන්න හොඳම කාලයයි මේක. අපි ආරාධනා කරනවා ස්තුති කතාව සිදු කිරීම සඳහා අපේ ආදරණීය අරුණළු පෙර පාසලේ දෙමාපියෙකුණු GN සඳමාලි මහත්මියට මේ අවස්ථාව වෙනුවෙන් පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු සියලුම ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි. අවස්ථාවට සහභාගී වන ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. දෙමව්පියනි, ආදරණීය දරුවනි. අද දවස කියන්නේ අපේ පුංචි දරුවන්ගේ ආදරණීය මතක හිටින ලස්සනම දවසක්. ඉතින් මේ ලස්සන දවස හරිම විචිත්‍රවත් විදිහට ඔබ අද දින වේදිකාව තුල දැක්ුවේ ඒ ඔවුන්ගේ උපරිම ලක්ෂණම දක්ෂතාවය. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනා මේ අවස්ථාවට සහභාගී වෙනවා. මගේ මේ කතාවත් අමතරව මට පුංචි දෙයක් තියෙනවා කරන්න. අපේ ගුරු බවතුන් ගැන පුංචි වචනයක් මට කියන්න ඕනේ. ඒ තමයි අචල ටීචර් අරුණළු පෙර පාසල පටන් ගන්නේ 2017 වර්ෂයේ. එදා සිට අද දක්වා විවිධ හේතුන් නිසා එතුමියට කොන්සර්ට් ගොඩක් කරගන්න බැරි වෙනවා. ඒ අතර කොන්සර්ට් 7ක් එතුමිය එදා සිට අද දක්වා කරනවා. ඉතින් මම ගැන කියනවා නම් මේ අරුණළු පෙර පාසලේ අම්මා කෙනෙක් විදිහට මේ කොන්සර්ට් 7න් 6කටම අපි සහභාගී වෙනවා. එතකොට මගේ දරුවෝ දෙන්නේ අරුණළු පෙර පාසල පටන් ගන්න ආරම්භක දරුවෙක් විදිහට මගේ දරුවා ඉන්නවා. එතකොට එදා ඉඳලා අද දක්වා කොන්සර්ට් 6ක මගේ දරුවෝ එතුමියත් එක්ක මේ වේදිකාවේ රඟ දක්වලා තියෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේ අවස්ථාව මට හරි වටිනවා එතුමියට ස්තුතිවන්ත වෙන්න. ඉතින් එතුමියට දෙවනි වතාවට මම බාර දෙන්නේ මගේ දරුවා අම්මවත් කියන්නේ නැති පසුබිමක. ඉතින් ඒ වගේ පසුබිමක තමයි මගේ සුහස් කියන දරුවා අපේ ටීචර්ට බාර දෙන්නේ. ඉතින් අද දවසේ ඒ දරුවාගේ දක්ෂතාවය ඔබ හැමෝම දැක්කා. ඉතින් ඒකේ ඒ වෙනුවෙන් මමට තේරෙන්නේ කොහොමද එතුමියට ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා. ඉතින් ඔබතුමියට මට කියන්න වචන නෑ මේ ස්තුතියට. අද වේදිකාව තුල දැක්කේ එතුමියට බාර දීපු දරුවයි අද දවසේ දරුවයි කියන්නේ බොහොම අන්ත දෙකක දරුවයි. ඉතින් ඒ වෙනුවෙන් අපකැප වෙච්ච එතුමියට සහාය දැක්වූ සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තුතිය මම පිරිනමනවා. එතකොට ඊට අමතරව මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපේ චම්පිකා ටීචර් එතුමියට ශක්තියක් වුණා. මම දැකපු කැපවීමෙන්ම වැඩ කරපු ගුරුවරිය තමයි එතුමිය. පුදුමාකාර ඉවසීමක්. ඒ ඉවසීම හරිම වටිනවා එතුමියගේ අනාගතයට. මම සුබ පතන්න ඕනේ. ඇත්තටම හොඳ ගුරුවරියක් මම දැකපු ටීචර්ට පුදුම සහායක ගුරුවරියක්. එතුමියටත් මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම තමයි නැටුම් ටීචර්. මම දන්නේ මෙච්චර කාර්යයක් කරන්න එහෙම ඉවසීමක් සහිත ගුරුවරියක් නැටුම් ටීචර් කෙනෙක් තමන්ගේ දරුවා හා සමානව කවදාවත් මම දැක්කේ නෑ. සැර වැර කරන ගුරුවරියක් විදිහට දරුවන්ට නිදහසේ නටන්න දුන්නා. මම දැක්කලා මොන හරි දෙයක් කිව්වත් එයාලා දරුවනේ ප්‍රශ්නයක් නෑ. එයාලා කොහොම නැටුවත් කමක් නෑ කියනවා. ඉතින් එහෙම හිතන්න පුළුවන් ගුරුවරියක් තමයි මේ අද වේදිකාවේ මෙච්චර දෙයක් ඔබ අපිට ගෙනල්ලා පෙන්නුවේ. ඉතින් එතුමියට එතුමියගේ ඒ හැකියාවට අපි හැම වෙලෙම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි චතු සිරිමාන්‍ය ටීචර්. ඒ වගේමයි මම මේ අවස්ථාවේ මතක් නොකළොත් ඒක ලොකු අඩුවක්. අපේ අචල ටීචර්ට පහුගිය කාලේ වෙච්ච ගොඩාක් ප්‍රශ්නවලදී එතුමියට ශක්තියක් වෙලා පෙර පාසල කරගෙන යන්න ලොකු උදව්වක් වෙච්ච අපේ චාමිනී ටීචර් බොහොම ආදරෙන් මතක් කරනවා. අපේ පෙර පාසලට
කරගන්න බැරි වෙනකොට එතුමිය ශක්තියක් වෙලා එතුමිය ඇවිල්ලා මේ ගුරුතුමියට ශක්තියක් වෙලා පෙරපාසල අඛණ්ඩව කරගෙන ගියා. ඉතින් එතුමියටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සහභාගී වීම සහ අපේ දරුවෝ වෙනුවෙන් කරපු ඒ කැපකිරීම වෙනුවෙන්. ඉතින් මම මේ ඔබට ලබා දෙන සූදානම් කරලා තියෙනවා පුංචි තිලිනයක් ඔබ 4 දෙනාට මේ ඔබ කරපු සේවයට වටිනාකමක් නෙමෙයි අපේ දෙමව්පියෝ විසින් එකතු කරලා හදාගත්ත පුංචි තිලිනයක් පමණයි. ඒක මතක සටහනක් විතරයි අපේ දෙමව්පියන්ගෙන් ඔබට ලැබෙන. ඒ නිසා ඒක කිසිසේත්ම ඔබ කරන ලද සේවයට වටිනාකමක් කියලා හිතන්න එපා. ඉතින් අපි ඔබ 4 දෙනා වෙනුවෙන් බොහොම ආදරයෙන් මේ ලබා දෙන තිලිනය බාර ගන්න කියලා මම ආරාධනා කරනවා. මොන්ටිසෝරි ටීචර් අපේ මල්යායක මලක් වගේ කරුණෑනක සඳක් වගේ ටීචර්ට අපි ආදරේ ටීචර්ට අපි ආදරේ අපටත් ආදරේ අපේ අම්මා වගේ අපේ අම්මා වගේ. අපි තවත් පුංචි තිලිනයක් සූදානම් කරලා තියෙනවා. අපේ විවිධ ප්‍රසංගය හැමදාමත් නිවේදක තනතුර දරන අපේ පුතාට පුංචි තිලිනයක් එයාගේ සේවය වෙනුවෙන් කරන ගෙවීමක් නන් නෙමෙයි. ඔබ අපට දක්වන සහයෝගයට පුංචි ස්තුතිවන්ත වීමක් පමණයි. මේ අවස්ථාව සඳහා සහභාගී වුණා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. නිරන්තරයෙන් අපේ පෙර පාසලට ශක්තියක් වෙච්ච උන්වහන්සේ ගැන මතක් නොකර බෑ. මෙතන වටරක පන්සලේ වුණත් උන්වහන්සේ අපේ දරුවන්ට අවස්ථාව දෙනවා භක්ති ගීත කියන්නත්. එතකොට ඊට පස්සේ අද උදෑසන සියලු ආගමික වතාවත් වෙනුවෙන් උන්වහන්සේ අපිට ගොඩාක් උදව් උපකාර කළා. ඉතින් ඒ උන්වහන්සේටත් අපේ පාද නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. ඉතින් අපේ ටීචර් ටික ගැන මම කිව්වා. ටීචර්ලා 4 දෙනා ගැන නැවත මම මතක් කරන්නේ නැහැ. අපේ අචනාලී රාජ්චි ටීචර්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. චම්පිකා ටීචර්, චතුසිරිමාන් ටීචර්, චාමිනී ටීචර් ඔබ 4 දෙනාටම බොහොමත්ම ස්තුතියි අපේ දරුවන් වෙනුවෙන් කරන මේ මහඟු කාර්යය වෙනුවෙන්. ඉතින් අද දවසේ සහභාගී වෙනවා අපිට නිරන්තරයෙන් අපේ ටීචර්ට ශක්තියක් වෙන එතුමියගේ නංගි නානය දමයන්ති ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්යතුමියක්. ඉතින් එතුමිය හැමදාමත් අපේ මොන්ටිසෝරිය වෙනුවෙන් ටීචර් වෙනුවෙන් නිරන්තරයෙන් ශක්තියක් වෙනවා එතුමියට. අද දවසේ සහභාගීත්වය වෙනුවෙන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී යූ.වී. සුනිල් චන්ද්‍රසිරි මහත්මයා සහභාගී වුණා. එතුමාගේ සියලු වැඩ රාජකාරිය අද දින පසුක තියලා අපේ පෙර පාසල වෙනුවෙන් මීට පෙරත් සම්බන්ධ වෙලා අපිට උදව් උපකාර කරපු මහත්මයෙක්. එතුමාන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ සහභාගී වෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු විකාශන පාලක හර්බර්ට් වුල්ෆ් සහ එතුමාගේ මැතිණිය. බොහොමත්ම ස්තුතියි ඔබතුමන් අවසානයේ දක්වාම මේ ස්ථානයේ රැඳී සිටීම. ඒ වගේම අපිට ශක්තියක්. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ගේ පැමිණීමට. ඒ වගේම අද දවසේ සහභාගී වෙනවා අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ කාන්තා පොලිස් සැරයෙන් ධම්මිකා ලක්ෂානිමිය. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාවේ නැති වුණත් එතුමියගේ රාජකාරී කාලය කැප කරලා අප වෙනුවෙන් මෙතෙන්ට පැමිණීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ අද ලස්සන දවස ලස්සන කරන්න බොහෝ දෙනා එකතු වුණා. ඉතින් ඒ ටිකත් මම මතක් කළ යුතුමයි. ඒ අද දවස ලස්සන වෙන්නේ නැහැ මේ අය නොහිටින්න. ඉතින් ඒ අයගේ ඒ ලස්සන දවස ලස්සන කරන්න එකතු වෙච්ච අපේ වීඩියෝ ටීම් එක ලයිට් ලබා දීම, සවුන්ඩ්ස් අපයා දීම මේ සහ අපේ නිවේදක මහත්මයා ඔබ සියලු දෙනාගේ එකතුව තමයි අද දවස ලස්සන කරේ. එහෙනම් ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ ස්ථානය ලබා දීම වෙනුවෙන් වටරක කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනාටම මගේ හදපිරි ස්තුතිය පිදනවනවා. ඒ වගේම තමයි මේ දින ගණනාවක් පුරා අපේ දෙමව්පියන් බොහොම වෙහෙස මහන්සි වුණා. ඔවුන්ගේ උපරිම කැපවීම මම හිතන්නේ
ඇත්තටම තුන් වේලක් කෑවද දන්නෙත් නැහැ අපේ දෙමව්පියෝ. ඒ තරම් පුදුමාකාර කැපවීමක් ගත්තේ මේ දවස ලස්සන කරන්න. ඒ තරමටම අපේ දරුවන්ගේ දෙමව්පියන් පවුලේ අය පුදුම විදියට මහන්සි වුණා. ඉතින් ඒ සියලු දෙනාගේ කැපවීම තමයි අද දවසේ මේ ලස්සන වුණේ. ඉතින් ඒ මහන්සි වුණු සියලුම පෙර පාසලේ සියලුම දෙමව්පියන්ට සහ පෙර පාසලට කලින් හිටපු අපේ ආදි ශිෂ්‍ය දරුවන් සහ ඒ දෙමව්පියොත් මම ආදරෙන් සිහිපත් කරනවා. එයාලත් අද දවසේ තාමත් අපිත් එක්ක රැඳිලත් ඉන්නවා. ඉතින් ඒ අයටත් ඒ අයගේ කැපවීමටත් බොහොමත්ම ස්තුතියි අපිට මේ දක්වන සහයෝගය වෙනුවෙන්. ඒ වගේම තමයි අපේ දරුවෝ නැත්තම් මේ වැඩේ ලස්සන වෙන්නේ නැහැ. මේ දරුවෝ ලස්සනට අද දවසේ ලස්සන කළා. ඉතින් ඒ දරුවොත් සියලුම දෙනාව ආදරයෙන් සිහිපත් කරනවා. ඔවුන් මේ වේදිකාව ලස්සන නොකරන්නට අද අපිට ලස්සන දවසක් දකින්නේ නැහැ. එහෙමනම් ඔබ සියලු දෙනාටත් ස්තුතියි මගේ ආදරණීය දරුවනේ. ඒ වගේම තමයි මම විශේෂයෙන් මතක් කරනවා අපේ මුර ඇන්ටිත් බොහොම කැපකිරීමෙන් මේ මොහොතේත් අපිත් එක්ක රැඳලා ඉන්නවා. මම හිතන්නේ පාසලේ මුර ඇන්ටිලත් බොහොමත්ම ස්තුතියි අපිට මේ දක්වන සහයෝගය වෙනුවෙන්. එහෙනම් බොහොම ස්තුතියි ඔබ ලබා දෙන මේ අවස්ථාවට. මෙම දරුවන් ලෝක ළමා දිනයේ වෙනුවෙන් චිත්‍ර තරගයක් එහෙම නැත්නම් චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු ඉතා හොඳ වටිනා සහතික පත්‍රයක් මෙම ස්ථානයේදී ලැබුණා. අපි දැන් වේදිකාව විවෘත කරමු. මුලින්ම ආරාධනා කරනවා සුහස් ලක්තිල, මීළඟට රිතුම් ෂෙනුල්ක, අභිනෙත් සදෙව්මින, සස්නුල යානෙත්, යසදී මිහාරා, ලිතුල සේහිත්, තෙෂරු අයෝධ්‍ය, තරුල් දිල්සර, එසදු මින්නස්, ලියෝන් ආදී මිනුලි බිහාන්සා, සොනිරු දෙනුවන්, එලේෂ් උදිත්ම, අත්පොල සන්නාදේ නම් මදි. ලිතුකි ලියන්සා, ඔබ මේ වේදිකාව තුලදී දකින්නේ ඔබේ දරුවාගේ මුවගේ නැගෙන සතුට. ඒ සිනහව අව්‍යාජයි. අපි මීට පෙරදී නරඹපු ආදි ශිෂ්‍ය නර්තනයේට එක්වුණු අපේ අරුණලු පෙර පාසලේ සියලුම ආදි ශිෂ්‍යයන්ට ත්‍යාගයක් සූදානම් කරලා තියෙනවා. චතුල්ලයා, ආදි සිසුන්ටත් අපි හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. අපි ආරාධනා කරනවා අපි අද වැඩසටහන අවසන් කරමු මේ නත්තල් ගීතයෙන්. අවසානාංගය අපි ඔක්කොම එකතු වෙමු අත්පොල සන්නාදය ලබා දෙමු මේ නත්තල් ගීතය. Jingle bells,
ගහේ මා එල්ලා තියන්නම් හොරාලා දෙන්නම් ඕනදේ නත්තල් ගහේ මා එල්ලා තියන්නම් හොරාලා දෙන්නම් ඕනදේ මට ඕනේ කාර් එකයි ෆෝන් එක මට හොඳයි සෙල්ලම් බඩු ලස්සනයි උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙඩිද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි ඉබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා ඉබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා උළුන් වගේ ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙඩිද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි අපි සැවම එක්ව නැගී සිටිමු ජාතියේ අභිමානය ජාතික ගීය ගායනය සඳහා ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා සුන්දර සිරි පරිණි සුරංගි අති සෝභමාන ලංකා ධාන්‍ය ධනය නිකමල් පළතුරු පිරි ජය භූමිය රම්යා අප හට සැප සිරි සිත සදනා ජීවනයේ මාතා පිළිගනු මැන අප භක්ති පූජා නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා ඔබ වේ අප විද්‍යා ඔබමය අප සත්‍යා ඔබ වේ අප ශාන්ති අප හද තුල භක්ති ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණී ඔබ අප ජීවනවේ අප මුක්තිය ඔබ වේ නව ජීවන දෙමිනි නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීර වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා එක මවකගේ දරු කැලබැලිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැමදේද දුරලලා නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා